ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඔයාට විතරක් මදුරුව වැඩිපුර විදින්නේ ඇයි කියලා? කීප දෙනෙක් අතරින් ඔයාවම ඉලක්ක කරගෙන වැඩිපුර මදුරුව විඳිනවා නම් ඒක අහම්බයක් නොවෙයි. ඇත්තටම ඔයාටම මදුරුව විඳින්නේ ඔයාගේ ඇඟේ ලේ රසටද නැත්නම් ඇඟේ සුවඳටද? ඇත්තටම මදුරුව මිනිස්සුන්ව තෝරාගෙන විදින්නේ ඇයි කියලා ඔයා දන්නවද? අද අපි හොයලා බලන්නේ. මදුරුවන්ගේ මේ විද්‍යාත්මක රහස මොකක්ද කියලා. එන්න අපි යමු මදුරුවන්ගේ රහස හොයන්න. මදුරුවන් අපිව හොයාගන්න පාවිච්චි කරන්නේ පුදුමාකාර රේඩාර පද්ධතියක්. මදුරුවෙක්ට අඩි 100ක් දුරින් සිටන ඔයාව අඳුන ගැනීමේ හැකියාව පවතිනවා. ඒක නිකන් හරියට අධිතාක්ෂණික රේඩාක් පද්ධතියක් වගේ එතන. ඒකෙන් ගැලවෙන්න නම් ලේසි නෑ. ඔවුන්ගේ ඇන්ටනා වගේ තියෙන සංවේදක නිසා වාතයේ සුළු රසායනික වෙනස්වීම් පවා ඉක්මනින් හඳුනා ගන්නවා. මදුරුවන්ට අපිව හොයාගෙන එන්න පුළුවන් ලේසිම පාර තමයි අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව. අපි හුස්ම පිට කරනකොට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන නිසා මදුරුවන් ලේසියෙන් අපිව අල්ලන්නවා. ඒ කියන්නේ ඔබ ව්‍යායාම කරන කෙනෙක් හෝ ගබිනි කාන්තාවක් නම් ඔබ පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි. ඔය හේතු නිසා ඔබ නිකම්ම මදුරුවන්ගේ ගහණයට ලක් වෙනවා. ඔන්න ඔහොමයි මදුරුව අපිව ලේසියෙන්ම අල්ලගන්නේ.